24 තුන්වෙනි වාර පරීක්ෂණයේ පේපර් එක 11 වසරේ. ඒකේ කෙටි ප්‍රශ්න ටික මුලින්ම කතා කරන් යන් කෙටි ප්‍රශ්න 25. හරි අපි බලමු කෙටි ප්‍රශ්න 25 කොහොමද හරියට හදාගන්නේ. මේකේ තියෙන කෙටි ක්‍රම මොනවද? ඒ ටික මම මෙතනදී කියලා දෙන්නම්. කොහොමද වෙලාව නාස්ති කරන්නද? කොහොමද වෙලාව පේපරේ කරන් යන්නේ. ඕකේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නයට යන්න. මේ පළවෙනි ප්‍රශ්නේ නම් දිගටම කතා කරගෙන යන්න. හරි. පළවෙනි කියලා තියෙනවා රුපියල් 2000ක් මිල ලකුණු කර ඇති වාජනයකට එකතු කිරීමේ අගය මත එකතු කිරීමේ අගය මත බද්ධ කියන වැට් එක 100%ක් අය කරනවලු. වැට් සමග භාණ්ඩයේ විකුණුම් මිල කීයද ලැබෙන්නේ? එතකොට වැට් එකක් ගෙවලා භාණ්ඩේ ගාන ගෙවුවා විකුණුම් මිල ලැබෙන හම්බෙන්නේ. එහෙනම් කරන් දෙන්නේ වැට් එක හොයලා ඒක භාණ්ඩේ ගානට ලකුණු කළ මිලට එකතු කරලා කරන එක තමයි අපිට තියෙන්නේ. එහෙනම් අපි කොන්ටෙක් කරලා දාමු. හරි වැට් එක හොයමු මුලින්ම. කරන්න තියෙන්නේ 2000න් 100%ක් බලන්නයි තියෙන්නේ. මේ බින්දේට මේ බින්දේ කැපෙනවා. එතන මට එනවා 20 වරක් 6 20 වරක් 6 120. එහෙනම් මට විකුණුම් මිල හොයාගන්න පුළුවන්. 120 කියන එකතු කරන්න 2000ට. භාණ්ඩේ ලකුණු කළ මිලට 120ත් එකතු කරන්න 2120. ඒක තමයි උත්තරය. ඕකේ. දෙවෙනි ගාන. ඒතර දෙවෙනි ගාන නම් ජ්‍යාමිතිය සම්බන්ධ කරලා දෙන ගාන. ඒතකොට ජ්‍යාමිතියේදී මෙතන දැනගන්න ඕන තියරි පාර්ට් එකක් තියෙනවා. ඒක මම පොඩ්ඩක් කියලා දෙන්නම්. ඒතර මුලින්ම බලන්න රූපයේ දී ඇති තොරතුරු අනුව BAC අගය සමාන කියලා තියෙනවා. BAC කියන්නේ මොකක්ද කියලා මුලින්ම තේරුම් ගන්න. BAC කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණය. හරි. ඊට මම අකුරක් දාගන්නවා. x දාගන්නම්කෝ. මේ තමයි BAC. ඒතකොට ඒක තමයි අපි හොයන්න ඕන. හරි. ඒතර මෙතන ඉඳලා දැනගන්න ඕන තියරි තමයි මෙතන ත්‍රිකෝණයක පාද දෙකකින් සහිත බාහිර කෝණයක් තියෙනවා. එහෙනම් ඔයා දැනගන්න ඕන බාහිර කෝණයෙන් මෙතන වැඩක් කරගන්න පුළුවන් වෙයි. ඒ වෙනස මෙතන ත්‍රිකෝණයේ මේ ඉරිදයක් ගහලා තියෙනවා. ඒකෙන් මොකද්ද කියන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. ඒකත් එක්ක සම්බන්ධ ජ්‍යාමිති තියරි මොනවද කියලා දැනගන්නයි ඕන. ඔන්න ඔය ටික දැනගත්තාම මේක ලස්සන කරගන්න පුළුවන්. හරි. මුලින්ම මම තියරි ටික කියලා දෙන්නම්. කොහොමද ලස්සනට තේරුම් ගන්න කියලා. හරි අපි රූපයෙන් දකමු ටික ගන්න. හරි. මම මේක C කියලා ගන්නම්. මේ තමයි ත්‍රිකෝණයක පාද දෙකකින් සහිත බාහිර කෝණය. එතකොට මම මේක A කියලා දාන්නම් මේක B කියලා. පළවෙනි එක තමයි ඔයා දැනගන්න ඕනේ. මොකක්ද D කියලා දාන්නම්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව 180යි කියන තියරිය ඔයා දැනගන්න ඕනේ. හරි. එනවා දාලා පළවෙනි තියරිය තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව 180. එහෙනම් මට කියන්න පුළුවන් A ධන B ධන C සමානයි අංශක C නෙමෙයි D සමානයි අංශක 180. A ධන B ධන D සමානයි 180 කියලා ගන්න පුළුවන්. ඊළඟ තියරි පාර්ට් එක තමයි ත්‍රිකෝණයක් තියෙද්දී ඒකේ පාද සමානයි මෙන්න මේ විරිකැල දෙයක් ගහලා තියෙනවා නම් ඒකෙන් ගන්න පුළුවන් පොයින්ට් එක තමයි මෙන්න මේ පාදේ කෙනෙක් සමානයි කියන්නේ. ඒත් එක ජ්‍යාමිතිය සම්බන්ධ පොයින්ට් එකක් තමයි මේ පාද ඉස්සරෙන් තියෙන සම්මුඛ කෝණ. එතකොට මෙන්න මේ පාද ඉස්සරෙන් තියෙන කෝණය තමයි මෙන්න මෙයා. ඒක මම A කියලා දාලා. එතකොට මෙන්න මේ පාද ඉස්සරෙන් තියෙන කෝණය තමයි මෙන්න මෙයා. ඒක මම B කියලා දාලා. ඔන්න ඔය සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ. හරි. ඒක තමයි දෙවෙනි තියරිය. එතකොට මම කියන්න පුළුවන් A සමානයි B මෙන්න මෙතන. හරි. ඊළඟ පොයින්ට් එක තමයි මෙන්න මේ ත්‍රිකෝණයක පාද දෙකකින් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. ඒ කියන්නේ සම්මුඛ කෝණ කියලා කියන්නේ බාහිර කෝණය තියෙන තැන කෝණ නැතුව ත්‍රිකෝණයකට තියෙන විතර කෝණ දෙක. අපිට කියන සම්මුඛ කෝණ කියලා. ඒතර මෙයාවයි ගන්න පුළුවන්. එහෙනම් ඒකේ ඒ තීරින් කියන පොයින්ට් එක තමයි මෙන්න මේ C කියන එක සමාන වෙන්න ඕනේ A දන්න B. හරි. එහෙනම් මට කියන්න පුළුවන් C සමානයි A දන්න B. අනිත් එක තමයි සරල රේඛාවක තියෙන තියරි. සරල රේඛාවක් අතර තියෙන තැන මෙයා තීරයක් රේඛාවෙන් ඡේදනය කරපුවාම මෙන්න මේ D එකයි DC වගේ තමයි මම කියන්නේ. මෙන්න මේ DC වගේ. එතකොට D මේ පැත්තේ C මේ පැත්තේ
ඔන්න ඔය දෙන්නගේ එකතුව සර රේඛාවදී අංශක 180ක් වෙන්න ඕන. ඔන්න ඕක තමයි ඊළඟ තියෙන්නේ. ඒ කියන්නේ මට කියන්න පුළුවන් b ධන c සමානයි අංශක 180. ඔන්න ඊළඟ තීරපා. හරි ඔන්න ඔය තීර සෙට් එක පාවිච්චි කරලා අපිට අර ගාන හදන්නයි තියෙන්නේ. හරි අපි යමු වැඩේට. හරි එහෙනම් මට කියන්න පුළුවන් මෙන්න මෙතනින් මේ බාහිර කෝණ 110යි නම් සර රේඛාවක කෝණ සම්පූර්ණ කෝණ 180ක් වෙන්න මෙයා 110 නම් මෙයා 70. හරි. ඒ වගේම තමයි මේ පාද දෙක සමානයි. මේ පාදේ මේ පාද සමානයි. එහෙනම් එයාගේ ඉස්සරහ තියෙන සම්මුඛ දෙක සමාන වෙන්න ඕනේ. එහෙනම් මේක 70යි නම් මෙන්න මෙයා 70ක් වෙන්න ඕනේ. ඕකේ. එහෙනම් ඔයාලට මෙතන ක්‍රම දෙකකින් මේක හදන්න පුළුවන්. එකක් තමයි පළවෙනි ක්‍රමය තමයි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ එකතු වෙන්නේ. එයි මේ මෙයා දන්නවා අපි x කියලා දන්නවා මේක 70 කියලා දන්නවා මේක 70. මොයි තුන් දෙනා එකතු 180ට සමාන වෙන්න ඕනේ. අපිට කියන්න පුළුවන් x ධන 70 ධන 70 සමානයි 180. එහෙනම් x ධන 140 සමාන 180යි. එහෙනම් x සමානයි 40යි. තමයි පළවෙනි ක්‍රමය. ඊළඟ දෙවෙනි ක්‍රමය අර මං කිව්ව ත්‍රිකෝණයක පාදයක සහිත බාහිර කෝණය. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තුන සමානයි කියන තියෙනවා. මෙන්න මෙතන එක පාවිච්චි කරන්න නෙමෙයි. හරි. ඔයාලා මෙතන නෝට් එකක් ඕනනම් දාගන්න වීඩියෝ එක පොස්ට් කරලා. හරි. එහෙනම් මට කියන්න පුළුවන් දෙවෙනි ක්‍රමයෙන් නම් මෙන්න මේ 110 කියන එක සමාන වෙනවා 70 ධන x ට. එහෙනම් x සමාන කියනවා අංශක 40. ඇයි? 110 70 කියන අංශක 40ක් එන්නේ. ඕකේ. එකක් තියෙනවා. එතකොට කියනවා මෙන්න මෙහෙම වර්ග සමීකරණ තිබෙන ඊළඟ ගානේදී තුන්වෙනි ගානේ එයා 3x ධන 5 වතාවක් x ඍණ 4 කියන එක සමාන වෙනවලු 3x වර්ගය ඍණ 7x ඍණ 20 කියන පාඩ එකට. නම් 3x වර්ගය ඍණ 7x ඍණ 20 සමාන බිඳු වර්ග සමීකරණය විසඳුම් සමීකරණය අපිට කියනවා. එහෙනම් මේ දීලා තියෙන අපිට මේ 3x වර්ගය ඍණ 7x ඍණ 20 කියන එක සමාන කරලා දෙනවා 3x ධන 5ට x ඍණ 4ට. ආ වර්ග සමීකරණයේ විසඳුම අනුකොත් මේ වගේ බිඳුවට සමාන කරලා තියෙන. අපි දැනගන්න ඕනේ මෙච්චරයි. දීලා තියෙන වර්ග සමීකරණ ලියා ගන්න ඕනේ. දීලා තියෙන වර්ග සමීකරණ ලියා ගන්න ඕනේ. දෙන්නෙක්ගේ ගුණිතයක් විදිහට. හරි. ලියලා ඒ ගුණිතය වෙන ගුණිතේ තියෙන මේ සාධක දෙක වෙන වෙනම බිඳුව සමාන කරනවා. හරි. ඊට පස්සේ ඒක විසඳලා එක එක x වලට එතන තියෙන සමීකරණ ඇතුළේ තියෙන x වලට විසඳුම් ගන්න එක තමයි මෙතන කරන්න ඕනේ. ඉතින් මට උත්තරයට යන්න පුළුවන්. හරි. එහෙනම් දැන් මෙතන 3x වර්ගය ධන 5 x ඍණ 4 කියන එක සමාන කරලා දීලා තියෙනවා 3x වර්ගය ඍණ 7 x ඍණ 20. හරි. එහෙනම් මේක වැඩි හරිම ලේසි. අර 3x වර්ගය ඍණ 7 x ඍණ 20 වෙනකොට මම කිලිම ආදේශ කරනවා 3x ධන 5 වතාවක් x ඍණ 4 සමානයි බිඳුව කියලා. දැන් අපි මේක වෙන වෙන බිඳුවට සමාන කරමු. 3x ධන 5 සමානයි බිඳුව හෝ x ඍණ 4 සමානයි බිඳුවයි. එහෙනම් මට එතනින් කියන්න පුළුවන් x සමානයි ඍණ 5 බෙදීම 3යි. ඇයි 3x ධන 5නේ. 5 අරන් යනවා අනිත් පැත්තට. ඒතකොට ඍණ 5ක් වෙනවා. 3න් ගුණෙලෙන්න 3ෙන් බෙදෙනවා. ඕ මෙතනින් x සමානයි ඍණ 4 ඉඳලා ඍණ 4 අර පැත්තට ගණන් ගිය ගම මට උත්තරේ එනවා x සමානයි 4. ඔන්න ඉදිරි උත්තර ගන්න පුළුවන්. හරි එකත් ඉවරයි. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ. හරි හතරවෙනි ප්‍රශ්නේ තුන් දෙයක් තියෙනවා කරන්න. මෙතන කේන්ද්‍රීය ඛණ්ඩ ගැන කතාවක් තියෙනවා. හරි. කේන්ද්‍රීය ඛණ්ඩය මම පොඩ්ඩක් මුලින් මතක් කරලා ඉන්නම් තියරි පාර්ට් එක. ඒක ඔයාලට වැඩි ලේසි. හරි මම මේ ටික මකලා දාන්නම්. ඔයාලට මම ලියා ගන්න දෙනවා ලියා ගන්න. මම මේ ටික මකලා දානවා.
කේන්ද්‍රීය ඛණ්ඩ ගැනව දැනගන්න ඕන දේවල් මම ඉතින් කතා කරනවා. එතකොට කේන්ද්‍රීය ඛණ්ඩයක් ගත්තොත් එහෙම කේන්ද්‍රීය ඛණ්ඩයක් කපා අපි හදාගන්නේ වෘතයක. වෘතයක් අරගෙන එයාගෙන් යම්කිසි කෝණයක් තියෙන කොටසක් අපි කපා ඉවත් කරගන්න. මෙන්න මෙහෙම කොටස. මම මේක පොඩ්ඩක් දැන් ලොකුට ගන්න. මෙහෙම කොටසක් කපා ගන්නවා. හරි මේ තමයි කේන්ද්‍රීය ඛණ්ඩ. හරිද වෘතයකින් අපි කපා ගන්නවා මේ වගේ කොටසක්. ඕකේ. ඒක අපි කේන්ද්‍රීය ඛණ්ඩය කියලා ගන්න පුළුවන්. ඔන්න කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණය තමයි θ. ඒ වගේම තමයි මේක වෘතයෙන් කැලලන කපලා ගන්න. එතකොට මේක කියන්නේ තුරුතේ අරයක්. මේක කියන්නේ තුරුතේ අරයක්ම තමයි. ඒ නිසා මේකත් ආර් කියලා මේකත් මට ආර් කියලා දාගන්න පුළුවන්. මෙයත් ආර් කියලා දාගන්න. එතකොට මේක තමයි අපි කියන්නේ චාපදික කියලා කේන්ද්‍රීය ඛණ්ඩය. ওই චාපදික ගත්තේ අර වෘතයේ තිබ්බ පරිදියෙන් කොටසක්. වෘතයෙන් තිබ්බ පරිදියෙන් කොටසක් තමයි චාපදික කියලා කියන්නේ. අර පරිදියෙන් තිබ්බ කැලල. හරි. උතන අපි මතක් කරගන්න සමීකරණ ටික පොඩ්ඩක් මම මතක් කරලා දෙන්නම්. එතකොට වෘතයක නම් පරිදි හොයන්න පුළුවන් සමීකරණයක්. වෘතයක පරිදි හොයන්න පුළුවන් සමීකරණය තමයි 2πr. හැබැයි 2πr කියලා ගන්නේ වෘතයේ කෝණේ තියෙන අංශක 360. එතකොට අංශක 360ක් වෙද්දී මට පරිදි හම්බ වෙනවා 2πr. මම දැන් ඔප්පු කිරීමක් තමයි කරන්නේ. එහෙනම් අපි බලන්න ඕනේ කෝණේ θ වෙද්දී කොච්චර පරිදි කොටසක් අයත් කරගෙන තියෙනවද. නැත්නම් කෝණේ θ වෙද්දී තාපදික කොච්චරක් වෙනවද කියන එක. හරි. ඒක අපි බලමු. එහෙනම් අපි මෙතන තරකෙන් ගමු. චාපදික ගන්න සමීකරණ මම ඔප්පු කරන හැටි පෙන්වන්නේ. අංශක 360ක් වෙද්දී නම් චාපදික නැත්නම් පරිදි අපිට පෙන්ලා දෙනවා 2πr. එහෙනම් අපි බලන්න ඕනේ අපේ දැන් අදාළ අවස්ථාවක් ඕනේ θ වෙද්දී කොච්චර එකක් වෙනවද කියලා. එහෙනම් මට අන්තිමට සමීකරණ ලියන්න පුළුවන් චාපදිකට මම s කියලා දාගන්නවා. 2πr වතාවක් 360න් θ. මේක තමයි චාපදික වෙන සමීකරණය පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි එන චාපදික s නම් පරිදි හොයන්න පුළුවන් මට මෙතනින්. පරිදි කියන්නේ වටේ දිගනේ. පරිදි කියලා කියන්නේ වටේ යන දේ. හරි. එහෙනම් අපි වටේ යන්නයි තියෙන්නේ. කේන්ද්‍රීය ඛණ්ඩේ වටේට. එහෙනම් මට මෙතනින් එනවා එක ආරයකුත් තව ආරයකුත් ඊළඟට s එකයි. එහෙනම් මට එතනින් පරිදි හොයාගන්න. එහෙනම් r ධන s කින් පරිදි හොයාගන්න පුළුවන් පරිමිතිය. ඒතර මට එනවා 2r ධන s කියලා. s වෙනකොට ආදේශ කරන්න 2πr වතාව 360 θ. හරි. ඔන්න සමීකරණ දෙකක් හදාගත්තා. තව එකක් තියෙනවා වර්ගඵල. ඒකත් මෙතන වැදගත් වන්නේ නැහැ. මම ඒකත් කියලා දාලා යන්නම්. දැන් වර්ගඵලය ගත්තොත් එහෙම වෘත්තයක වර්ගඵලය මට ගන්න පුළුවන් πr වර්ගය. හරි. එහෙනම් අංශක 360ක් වෙන එක තමයි πr වර්ගය කියලා එන්නේ. එහෙනම් අපි බලන්න ඕන අංශක θ කියන එකේ කොච්චරක්ද එන්නේ කියලා. හරි. අංශක 360ක් වෙද්දී නම් πr වර්ගය. එහෙනම් අපි බලමු අංශක θ වෙද්දී මොකක්ද එන්නේ. එහෙනම් වර්ගඵලය ගන්න යන්නේ. එහෙනම් අංශක 360ක් වෙද්දී නම් πr වර්ගය. එහෙනම් අපි බලමු අංශක ඊට වෙද්දි මොකක්ද කියලා. එහෙනම් මට වර්ගඵලයේ සමීකරණ කොපි කරන්න පුළුවන්. πr වර්ගය වතාවක් 360න් ඊට කියලා. එහෙනම් ඔය තමයි අපි දැනගන්න ඕනේ කේන්ද්‍ර ඛණ්ඩ සම්බන්ධ සමීකරණ ටික. හරි මේ ටික පාවිච්චි කළාට ගණන් හදාගන්න පුළුවන්. දැන් මෙච්චර ලොකු දෙයක් නෙමෙයි ගානේ ඕන වෙන්නේ නැහැ. පොඩි දෙයක් අහලා තියෙනවා. අපි බලමු. අරය 7ක් වන වෘතයකින් කපාගත් කේන්ද්‍ර ඛණ්ඩයක් දැක්වෙනවා. මේකේ පරිමිතිය අපිට කියලා තියෙනවා 25යි. දැන් චාපදික තමයි අපෙන් අහන්නේ.
අපි මේක ලේසියෙන් කරන්න පුළුවන්. මොකද මේකේ අරය දීලා තියෙනවා මෙතන 7යි කියලා. එහෙනම් මෙතන අරයත් 7යි තමයි. ඡාප දෙක මේකනේ. එහෙනම් පරිමිතිය කියන්නේ මේ සම්පූර්ණ දෙක එකතුව. එහෙනම් මෙන්න මේ p සමාන වෙන්න ඕනේ 7 කැරි 2යි ධන s ට. sp දීලා තියෙනවා 25යි කියලා. ඉතින් එනවා 14 ධන s. දැන් මට කෙලින්ම s ලියන්න පුළුවන්. 25න් 14ක් අඩු කරලා උත්තර එනවා මට 11යි කියලා. සෙන්ටිමීටර් 11. ඕකේ. මේක ඇලලා තියෙනවා. ඊළඟට තියෙනවා වෘත්ත චතුරස්‍රයක් පස්වෙනි ගාන. හරි වෘත්ත චතුරස්‍රය මොනවද දැනගන්න ඕන කියලා මම කියන්නම්. වෘත්ත චතුරස්‍රය කිරීම එක තීරයක් දැනගත්තා නම් ගෙවන ගන්න පුළුවන්. ඒක තමයි සම්මුඛ කෝණ පරිපූර්ණයි. ඒ කියන්නේ සම්මුඛ කෝණ දෙක යුතු අංශක 180 කියන කතාවේ මේ කතාව හදන්න පුළුවන්. හරි. එහෙනම් මෙන්න මෙතන බලන්න වාට ගන්න පුළුවන් පොයින්ට් මොනවද කියලා. මෙතන බලන්න මේ මම කොහොමද A හොයා ගන්න ඕනේ. A හොයන්න මෙන්න මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. එහෙනම් ওই ත්‍රිකෝණය මෙන්න මෙයා හොයාගත්තොත් මට අනිවාර්යයෙන්ම මේ හොයාගන්න පුළුවන්. ඔන්න ඔක දකින්නයි ඕන මේ ගන්න. ඔන්න මෙන්න මෙයා D හොයාගන්න D කෝණ හොයාගන්න මට අර වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ පරිපූර්ණ කියන කතාව ඇප්ලයි කරන්න. හරි. එහෙනම් මම දැන් ඒක කරනවා. එහෙනම් මම කරනවා සම්මුඛ කෝණ පරිපූර්ණ කියලා කියන්නේ 180ක් වෙනවා දෙන්න එකතු. එහෙනම් මේ 80 වෙන මේ අනිවාර්යෙන් 100. එහෙනම් මට කියන්න අර ADC ත්‍රිකෝණේ 100 ධන 50 ධන A සමානයි 180. එහෙනම් මට කියන්න 150 ධන A සමානයි 180යි. A සමානයි අංශක 30යි කියලා ඉදිරිපත් කරනවා. අමතකින් උත්තරේ. හරි. එහෙනම් A සමානයි අංශක 30යි. මොකද 150 180 150 ගියම අංශක 30ක් වෙනවා. හරි. හරි ඊට පස්සේ කූපෝග ගණන් තියෙනවා කුඩා පොදු ගුණාකාරය. ඒකෙත් පොඩි ටිකක් තියෙනවා මට කියලා දෙන්න. හරි. අපි කුඩා පොදු ගුණාකාරයක පොඩ්ඩක් බලමු. එතන ටික පොඩ්ඩක් බලමු. අන්න කියලා තියෙන්නේ බලන්න. 8යි A වර්ගයේ B 6යි AB 12යි B වර්ගයේ කියන විශේෂ පද තුනේ කුඩා පොදු ගුණාකාරය. මම මුලින්ම වල ධන විදිනිය හදන් යන්නම්. මෙතනට ප්‍රථමක සාධකවලින් බෙදීමකින් සංකල්ප වෙනවා. එතකොට ප්‍රථම සාධක කියලා කියනවා එකෙනුයි එම සංඛ්‍යාවෙන් විතරක් ඉතින් නැතුව බෙදෙන සංඛ්‍යාවට අපි කියනවා ප්‍රථමක සංඛ්‍යාව. ඒක විතරයි තියෙන්න ඕනේ. සාධක වෙන ඒවාට අපි කියනවා ප්‍රථම සංඛ්‍යාවක්. ඒතර අපිට දෙක ගන්න පුළුවන් ප්‍රථම සංඛ්‍යාවක් විදිහට 3 ගන්න පුළුවන් 5 ගන්න පුළුවන් 7 ගන්න පුළුවන් 9 ගන්න බෑ. 9 ගන්න බැරි හේතුව තමයි 3ෙනුත් එයා ඉතින් නැතුව බෙදෙන්නේ. ඉන්දියාව ගන්න බෑ. හරි. එතකොට ගොඩක් වෙලාවට අපිට මේකත් හතර දෙනා තමයි වැදගත් වෙන්නේ. අනිත් තව ඉස්සරහින් ඉන්න කට්ටියත් එක්ක ඕන වෙනවා. ඒ විලක් දැන් 12 15 17 19 මේ කට්ටිය. ගොඩක් ඉතින් මේ 2 3 5 දෙනා මේ වැඩේ කරන්නේ. ඒ කට්ටිය පාවිච්චි කරලා මේ සංඛ්‍යා බෙදන් යන එක තමයි කරන්නේ. කුඩා පොදු ගුණාකාරයේදී. කුඩා පොදු ගුණාකාරය දන්නවද කියලා මම හිතනවා. හරි. ඕකේ. එහෙනම් තියෙනවා මෙතන 8යි A වර්ගය 6 8යි A වර්ගයේ B 6යි AB 12යි B වර්ගය. 8යි A වර්ගයේ B 6යි AB 12යි B වර්ගය. හරි දැන් කරන් යන්න තියෙන අර වගේ බෙදන් යන්න අපි පොඩිම බෙදෙන මේ ප්‍රථම සංඛ්‍යාවෙන් බෙදන් යනවා මම දෙකෙන් පටන් ගන්නවා. මෙතන 4යි A වර්ගයේ B 3යි AB මෙතන 6යි B වර්ගය. දෙකෙන් බෙදනවා 2යි A වර්ගයේ B 3යි AB 2යි 3යි B වර්ගය.
ඊට පස්සේ ආයෙත් දෙකක් ඉතුරු ඉඳන් මෙතන දානවා. ඒතර A වර්ගයේ B. ඒතර අනිත්ව අපි දෙන්නේ කියලා තියලා තියෙනවා. මම තුනෙන් බෙදනවා. A වර්ගයේ B AB B වර්ගය. මේක මං දැන් ඊළඟට බෙදනවා. දැන් සංඛ්‍යා ටික බෙදලා ඉවරයි. තියෙන බීජීය පද වලින් බෙදන් යනවා. එතකොට මෙතන මුලින්ම එක එක ඒවා අයින් කරන්නයි තියෙන්නේ. A වලින් බෙදනවා. AB B B වර්ගය. තව එකක් ඉඳ ඒ අනිත් තව එකකින් බෙදනවා. B B B වර්ගය. ඊට පස්සේ B කින් බෙදනවා. ඒතර 1යි මෙතන B A B තයින් කරන තව එකකින්. කොහොමද ඔයාලට එක කියන කතාව ගන්න ඕනේ. එතකොට කරාන වැඩේ එක කියලා ගත්තා නම් වැඩේ කොට දැන් කරන් තියෙන මෙන්න මේ ටික එකිනෙකට ගුණ කරලා දෙනවා ගන්න. ඔයාලට කූපෝකෝ ගන්න පුළුවන් මෙතනින් දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම 3 A ගුණ කිරීම A ගුණ කිරීම B ගුණ කිරීම B කියන එක. හරි එහෙනම් මට මෙතන 2 2 4යි 4 2 8යි 8 වරක් 3 27යි A වර්ගයයි B වර්ගය. මේක තමයි අන්තිම උත්තර. හරි. මේක තියෙන කෙටි ක්‍රමය තමයි මෙන්න මේකේ තියෙන වීජීය පද මෙතනදී බෙදන්න නැතුව මට වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඔයා මෙතනදී අර තියෙන මේ සංඛ්‍යා ටික ගන්න වෙනවා. සංඛ්‍යා ටික අරන් ඒ කට්ටිය පොඩාපද ගුණාකාරය වෙනවා. 6 12. 8 6 12. එන අර වගේ බෙදගෙන දෙකෙන් මෙතන 4යි 3යි මෙතන 6යි දෙකෙන් බෙදනවා 2යි 3යි 3. ආය දෙකෙන් බෙදනවා 1යි 3යි 3යි ආය තුනෙන් බෙදනවා 1යි 1යි 1යි. අර ඔන්න ඔය ටික අරන් ගුණ කරනවා. දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම 2 2 4 8 2 8යි 8 වරක් 3 24යි. ඔන්න ඔය 24 දාලා ඊට පස්සේ වීජීය පද තියෙනවනේ. වීජීය පද වලින් තියෙන වීජීය පද අරගෙන මෙතන තියෙන AB එකනේ. යන්නේ AB එකේ තියෙන ලොකුම පදේ මෙතන දානවා. ඒකේ තියෙන ලොකුම පදේ තමයි A වර්ගය. B එකේ තියෙන ලොකුම පදේ තමයි B වර්ගය. ඔතන මට උත්තර ලියන්න. හරි දැක්කද? අර 24 A වර්ගය B වර්ගය කියන උත්තරේ නිකම්ම ඔන්න ඔය ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. කුඩා පද ගුණාකාරය කරද්දී. 6 වෙනි ප්‍රශ්නේ. හරියට අපි 7 වෙනි ප්‍රශ්නෙට. ඕකේ. රූපයේ පරිදි ත්‍රිකෝණාකාර හරස්කඩ සහිත ඍජු තිස්මයක මුහුණක් දෙකක වර්ගඵල 4 ගුණ කිරීම 7යිලු 6 ගුණ කිරීම 7යිලු මගින් ලැබේ. ඉතිරි ඍජු ගුණාශ්‍රය ප්‍රමුඛයෙන් මිනුම් සහිතව ඇඳ දක්වනු කියලා කියලා තියෙනවා. හරි. මුලින්ම නිකන් මම තිස්මයක් ඇඳ ගන්නම් වලට පේන්න. උන්වම ගත්තා පිස්සු කියන්නේ. එතකොට මේක එක පාදයක් 4යි අනිත් එක 7යිලුනේ. අනිත් එක 6 ගුණ කිරීම 7යි කියලා දීලා තියෙනවා. මේක මම ටිකක් ලොකු නඳින්න කොට පේන්නේ. රූපයක් තියෙනවා. මෙතන 4යිලු. එයාගේ තියෙන ඍජු ගුණාශ්‍රය අනිත් පාදයක් කියන්නේ මෙන්න මේක 7යි. ඒතර මෙතන ඊළඟ එක 6යි කියලා දීලා තියෙනවා. එයාගේ තියෙන ඍජු ගුණාශ්‍රය ත්‍රිපාද මේ. එයාත් 7යි. ඉතින් අරක 7යිනේ මෙතන. මෙතන 7යි හින්දා ඉතින් ඒකත් 7යි තමයි. ඊට පස්සේ 8 එක්කෙනාට ඉතින් මට මෙතන 7යි නම් මට කියන්න පුළුවන් මෙතන 7යි. මේ 8 එක්කෙනා සෙට් වෙන්නේ ඒකනේ. ඔන්න ඔය එක තමයි තියෙන්නේ. එහෙනම් මට කියන්න පුළුවන් මෙතන 7යි. එහෙනම් මේ පහත් එක්කෙන එක්කෙනාගේ 7යි තමයි. මට ඒක ලියන්න පුළුවන් 5යි සෙන්ටිමීටර් ගුණ කිරීම 7යි සෙන්ටිමීටර්. හරි. දැන් ඒකත් හරි. ඉතින් හරි ලේසි. හරි ඊට පස්සේ න්‍යාසවල ගුණිතය අනුව x සහ y සමාන කියලා දෙනවා. න්‍යාසවල නම් ගුණිතය කියනකොට මතක තියෙන්නයි ඕනේ. මුලින්ම වල බලන්න ඔයගේ න්‍යාස ගුණිතය කියන එක මතක තියෙනවා. හරි. අපි බලමු වාට න්‍යාස ගුණිතය මතකද කියලා. මම පොඩ්ඩක් තියරි ටික කියලා දෙන්න න්‍යාස ගුණිතය තියෙන.
හරි මම මෙතන උදාහරණයක් ගන්නවා. මම ගන්නම් A B C D කියන කට්ටිය ඉන්න එකනයි P Q R S කියලා තියෙන න්‍යාසී ගුණිතය. ඒවා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ න්‍යාසික කොටසයි මෙයයි ගුණ කරන්න ඕනේ. ගුණ කරද්දී පළවෙනි න්‍යාසයේ තියෙන මේ ගත් කොටසේ මෙන්න මෙයයි ගුණ කරලා එන උත්තරයට එකතු කරන්න ඕනේ මෙයාවයි මෙයයි. ඒ කට්ටිය ගුණ කරපුවාම අපිට හම්බ වෙනවා න්‍යාසේ ගුණ කරපුවාම අපිට හම්බ වෙනවා න්‍යාසේ පළවෙනි පොයින්ට් එක වෙන උත්තර. ඕකම අපි ඊළඟට කරන් යනවා. ආයෙත් ඊට පස්සේ මෙයාවයි ගුණ කරනවා. ගුණ කරද්දී කරන්නේ පළවෙනි එක පළවෙනි එක එකතු කරනවා මේක දෙවෙනි එක දෙවෙනි එක ගුණ. ඉතින් හම්බෙන අපිට මෙන්න මෙතන ස්ථානෙ එක්කනවා. ඊට පස්සේ මෙයාව ගුණ කරනවා. එතකොට එතනත් අර වගේමයි C ගුණ කරනවා P කින් D ගුණ කරනවා R කින්. ඒතර ඒ දෙන උත්තර එකතු කරලා මෙතනින් දානවා. ඊළඟට අන්තිමට ආයෙත් මෙයාවයි එකපාරක් ගුණ කරනවා. ආයි C Q ගුණ වෙලා එන උත්තරයට එකතු කරනවා D S දෙන ගුණ. ඔන්නෝම මට ගන්න. ඒතර මම මේක ගුණ කරලා පෙන්නුවොත් ඔයාලට ලියන්න පුළුවන්. AP ධන BR මෙතනින් ලියනවා AQ ධන BS මෙතනින් ලියනවා CP ධන DR ආයි ලියනවා CQ ධන DS ඔන්නෝම ලියන්න. ඕකේ හරි අපි ගානට යමු. ගාන මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මෙන්න මේ පද ටික තමයි තියෙන ගුණ කරන්න. හරි අපි බලමු එහෙනම්. මම එනම් මුලින්ම මෙයාවයි ගුණ කරලා අර වගේ එකතු කරනවා. ඊට පස්සේ මෙයාවයි ගුණ කරලා ගන්නවා. මෙයාවයි ගුණ කරලා ගන්නවා. ඕකේ කරමු. මට නම් දෙක ගුණ කිරීම 1 ධන 3 ගුණ කිරීම බිංදුව. ඊට පස්සේ නම් මට දෙක ගුණ කිරීම 2 ධන 3 ගුණ කිරීම ඍණ 2. හරි ඊට පස්සේ මෙතන එනවා 1 ගුණ කිරීම 1 ධන බිංදුව ගුණ කිරීම බිංදුව. ඊට පස්සේ එනවා 1 ගුණ කිරීම 2 ධන බිංදුව ගුණ කිරීම ඍණ 2. ඔන්න ඔතනින් උත්තරයක්. සුළුවල උත්තරයක් ගමු. එතන නම් දෙවරක් එක 2යි 3 වරක් බිංදුව බිංදුව නේ වැඩක් නෑ. දෙවරක් 2 4යි 3 වරක් 2 ඍණ 6යි. ඒ ඍණ 6 කියන්නේ මෙතන එනවා ඍණ 2ක්. මෙතෙන් එනවා 1ක්. මෙතෙන් එනවා 2ක්. කොහොම එකක් නේ තියෙන්නේ 2යි x y 2නේ. එහෙනම් මෙන්න මේ x ටයි y ටයි එනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙතන තියෙන මේ උත්තර ටික. එහෙනම් මට කියන්න පුළුවන් x සමානයි ඍණ 2යි y සමානයි. මොනව ගන්න. හරි ඕකේ. එකත් හරියනවා. ඊළඟට අංග සම කතාව ත්‍රිකෝණයක අංග සම. ඒත් ත්‍රිකෝණයක අංග සම ගත්තොත් එහෙම ඔයාලට මතක තියෙන කතා ටිකක් තියෙනවා. අවස්ථා හතරක් තියෙන එකක් තමයි පාදයයි පාදයයි කෝණෙකුයි පාදෙකුයි ආයේ කෝණයයි ආයත් කෝණෙකුයි පාදෙකුයි දැස්සන එක තමයි කර්ණ පහ අවස්ථාව. ඔන්න ඔය අවස්ථා හතර මේක අංග සමය කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ගාන කියලා දෙනවා අංග සම ත්‍රිකෝණ යුගලයක් පහක් දැක්වෙන්නේ කොමන රූපේ මගින්ද කියලා. එම අවස්ථාව අනුව කුමක් අනුව අංග සම වෙනවද කියලා බලන්න කියලා තියෙනවා. හරි අපි බලමු. ඒතර බලන්න මෙතන අංග සම කරලා තියෙන මොනවදින්ද කියලා. මට හිතෙනවා මෙන්න මේකයි මේක එකක් දෙන්න පුළුවන් වෙයි කියලා. මෙතන බලන්න ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේ ත්‍රිකෝණේ මෙතන ත්‍රිකෝණේ. එයාත් කරණේ ඉස්සෙන්දින පාදේ සරි. හැබැයි මේක මෙන්න මෙතන ත්‍රිකෝණ මෙයාගේ වෙනස් කරන්නේ තියෙන්නේ. මෙතන දිලා තියෙන මේ පැත්තෙන් තියෙන ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය. ඒතර මේ පැත්තෙන් තියෙන ත්‍රිකෝණයට මේ පැත්තෙන්. ඒකෝට ඒ දෙන්න සමාන වුණාට වැඩක් නෑ මට.
ඉතින් මෙන්න මේවා රිජෙක්ට් වෙනවා. මෙයයි මෙය ගත්තොත් බලමු මේක ඍජු කෝණයක් තියෙනවා. ඍජු කෝණයක් තියෙනවා අපිට කර්ණ පාදාන්න පුළුවන්. කර්ණ පාදාන්න ඕන පොයින්ට් එක තමයි ඍජු කෝණ ස්පැන් පාදයේ වෙන කර්ණය සමාන වෙන්න ඕන. දැන් මේකේ කතාව කියලා නැහැ. එහෙනම් මේක ගන්න බෑ. එහෙනම් අර ගන්න වෙන්නේ මෙන්න මෙයාව. මේ බන් පාද දෙකක් සමානයි, කෝණ දෙකක් සමානයි. පොදු පාදයක් තියෙනවා. එහෙනම් පාකෝ පා යටතේ අංග සම කරන්න පුළුවන්. එහෙනම් මේක හම්බෙන්න අපිට ABD කියන ත්‍රිකෝණයෙන් හම්බුනේ අංග සම වෙන අවස්ථාව තමයි පා කෝ මේක ක්ලේසි කියන්නේ. ඊට පස්සේ ගුණෝත්තර ශ්‍රේණියක් දීලා තිනවා. ගුණෝත්තර ශ්‍රේණියනකට සමීකරණ මතක තියෙන්න ඕනේ. Tn සමානයි AR ඍණ 1 කියලා මට ගන්න පුළුවන් ගුණෝත්තර ශ්‍රේණිය සමීකරණ. පළමු පදේ 6යිලු. පළමු පදේ 6යි නම් මට කියන්න පුළුවන් එක පොයින්ට් එක තමයි A සමානයි 6. ඒ වෙන තමයි 4 අනුපාතය. ඒ කියන්නේ T4 සමාන 48යි. ඒ කියන්නේ n සමානයි 4 අවස්ථාව. ඔන්න ඔය ටික ආදේශ කරලා අපිට වන්න තියෙන පොදු අනුපාතය. ඒ කියන්නේ R තමයි වන්න තියෙන්නේ. හරි. ඉතින් මේවයි ගානක් දුන්නම හදන්න තියන්නේ එකම ක්‍රමයට ඉතින් මොකද සමීකරණ ආදේශ කරලා එහාට මෙහාට දාලා උත්තර ගන්න තමයි තියෙන්නේ. එහෙම කරොත් අපි එහෙම කරමු. මේ දීලා තියෙන පද ආදේශ කරමු. එහෙනම් T4 කියන එකට අපිට දෙලා දෙනවා දැන් ඒකේ අගේ 48යි කියලා. ඉතින් මට ගේමක් ගන්න පුළුවන්. එහෙනම් එතන පාවිච්චි කරමු. n සමානයි 4 අවස්ථාව. Tn සමානයි ARn ඍණ 1යි. T4 කියන්නේ 48 සමානයි 6 වතාවක් R තමයි හොයන්න තියෙන්නේ මෙතන 4 වෙනි අවස්ථානය කියන්නේ 4 වෙන එක. එහෙනම් 48 සමානයි 6 වතාවක් R වල 3. දෙපැත්තම 6න් බෙදමු. ඒතර මට එනවා R3 සමානයි 8යි කියලා. එහෙනම් R3 සමානයි 2 3 බලය එහෙනම් R සමානයි 2යි. කොහොමද එහෙම කියන්නේ? මෙහෙම දර්ශකවලදී අපි කතා කරනවා මෙන්න මෙහෙම යම්කිසි සංඛ්‍යාවක දර්ශක දෙක සමාන නම් අනිවාර්යෙන් පාද දෙකක් සමාන වෙන්න ඕනේ. ඒක අනිත් පැත්තට කියන්න පුළුවන් පාද දෙක සමාන නම් කෙලිම දර්ශක දෙකක් සමාන වෙන්න ඕනේ. ඕකේ. එන්න මේ පොයින්ට් එක මොන වගේ කතා කරන්න පුළුවන්. දැන් පළවෙනි ගණන් 10ම අපි කතා කරා. හරි. අපි ඊට ටිකක් කතා කරගෙන යන් ඊළඟ එකේ. හරි. මේ ටිකකින් මම මෙතන වීඩියෝ නවත්තනවා. ඊළඟ ටික මම ඊළඟ වීඩියෝ කතා කරන්න. ඕකේ. ඔයා ඊළඟ ටිකත් try කරලා ඊළඟත් එක හම්බෙමු. ඉතින් try කරලා ඉන්න. try කරලා උත්සාහ කරලා බලන්න ඔයාලට හදන්න පුළුවන්ද කියලා. බැරි වුණොත් අපි මෙතනින් කියලා දෙද්දි තේරුම් ගමු. ඕකේ.